දැනට ලෝකයේ ඇති ගැඹුරුතම ස්ථානය ලෙස මරියානා ආගාධය සැලකෙනවා. බටහිර පැසිෆික් සාගරයේ මරියානා දූපත්වලට කිලෝමීටර් 200ක් පමණ දුරින් මරියානා ආගාධය පිහිටා තිබෙනවා. මරියානා ආගාධය කොතරම් ගැඹුරුද කිව්වොත් ඒ ගැඹුර සමග සතඳීම සඳහා ලෝකයේ උසම කඳුවැටිය වන එවරස්ට් කඳුවැටියේ උස පවා අපොහොසත් වෙනවා. එවරස්ට් කන්ද මරියානා ආගාධයේ ගිල්ලුවද එම කඳු මුදුන මුහුදු මට්ටමට මීටර් 2133ක් පහළින් පිහිටනවා. මේ අනුව මරියානා ආගාධය කෙතරම් ගැඹුරුද යන වග ඔබට සිතාගන්න පුළුවන්. කෙසේ හෝ සාගර විද්‍යාඥයන්ගේ නොපසුබට උත්සාහය මැද්දේ පසුගිය වසර කිහිපය තුළ මිනිසුන් රහිත සහ මිනිසුන් සහිත යාත්‍රා කිහිපයක්ම මරියානා ආගාධය තුළට ඇතුළු වූයේ එහි ජීවත් වන සත්ත්ව විශේෂ ගැන සොයා බැලීම සඳහායි. එවැනි පර්යේෂණවලදී හමු වූ ඇස් අදාහගත නොහැකි අමුතුම ආකාරයේ සත්ත්ව විශේෂ 5ක් ගැන තොරතුරු තමයි අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. ගොබ්ලින් ෂාක් සාගරයේ භයානකම ජීවීන්ගේ ලැයිස්තුවේ ඉන්න මෝර විශේෂයක් තමයි මේ. මොවුන් සාගරයේ අඳුරු කලාපය ලෙස හඳුන්වන කොටසේ සහ මරියානා ආගාධයේ ජීවත් වෙන නිසා මිනිසුන්ගේ ඇසට ඉතාමත් විරලව හසුවන මත්ස්‍ය වර්ගයක්. ගොදුරුවල සංවේදක හඳුනා ගැනීමට උපකාරී වන විශේෂ සංවේදී ඉන්ද්‍රියන්ගෙන් මොවුන්ගේ සම ආවරණය වී තිබෙනවා. ඉතා තියුණු දත් සහිත මේ මෝරුන්ට වෙනත් මෝර විශේෂවලට වඩා වෙනස් අස්ථි පද්ධතියක් පිහිටා තිබෙනවා. දක්ෂ දඩයම්කරුවන් වන මොවුන් සාමාන්‍යයෙන් අඩි 10 ඉඳන් අඩි 20 දක්වා දිගට වර්ධනය වෙනවා. ඉතා වේගවත් මේ මත්ස්‍යයන් හමුවන ඕනෑම ගොදුරකට පහර දීමට කිසිම විටක පසුබට වන්නේ නැහැ. සාකැස්ටික් ෆ්‍රින්ච් හෙඩ් ප්‍රමාණයෙන් ගොඩක් විශාල නැති වුණත් ඉතාම භයානක පෙනුමක් තියෙන මත්ස්‍යයෙක් තමයි මේ. සිරුරට සාපේක්ෂව ඉතාමත් ආක්‍රමණශීලී සත්ත්ව විශේෂයක් වන මොවුන් තර්ජනයක් එල්ල වූ විටක හැකිතාක් පළල් ලෙස මුඛය විවර කර තමන් වෙතට එන අනෙක් විලෝපිකයන්ව ගිල දැමීමට උත්සාහ කරනවා. මෙය ඉතාමත් සාර්ථක උපක්‍රමයක් බව සාගර විද්‍යාඥයන් පවසනවා. ග්‍රීන්ලන්ඩ් ෂාක් ගැඹුරු ආර්ක්ටික් සාගරයේ සහ මරියානා ආගාධයේ ජීවත් වෙන නිසා මේ මත්ස්‍යයන්ව මිනිසුන්ගේ ඇසට ඉතාමත් විරලව දකින්න ලැබෙනවා. සාගර විද්‍යාඥයන් පවසන ආකාරයට මේ සතෙක් අවුරුදු 500ක් පමණ කාලයක් ජීවත් වෙනවා. අඩි 23ක් පමණ දිගට වර්ධනය වෙන මොවුන් තරමක් තෙමින් පිහිනා යන අතර මීටර් 2200ක් පමණ ගැඹුරු මුහුදේ පිහිනීමට මොවුන්ට හැකියාව තිබෙනවා. ලෝකයේ අපූර්වතම ආහාර රටාවක් සහිත සතුන් වර්ගයක් වෙන මොවුන්ගේ උදරයේ තිබී ඇතැම් අවස්ථාවල හිම වලසුන් අශ්වයන් සහ මුවන්ගේ ශරීර කොටස් පවා හමු වෙලා තියෙනවා. ෆ්‍රිල්ච් ෂාක් මරියානා ආගාධයේ ජීවත් වන පණ ඇති ඔසිලයක් ලෙස හඳුන්වන මෙම ආදිකල්පික මත්ස්‍යයා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අඩුවෙන්ම පරිණාමණය වූ සත්වයෙක් ලෙස සැලකෙනවා. වසර මිලියන 80කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙන මේ ෆ්‍රිල්ච් ෂාක් කියන්නේ ඉතාම බියකරු පෙනුමක් තිබෙන මත්ස්‍යයන් විශේෂයක්. සාමාන්‍යයෙන් අඩි 5000ක් පමණ ගැඹුරු මුහුදේ සහ මරියානා ආගාධයේදී හමුවන මොවුන් ආන්දෙකුමෙන් මීටර් 2ක් පමණ දිගින් යුක්ත වෙන අතර පේලි 25ක් ලෙසට තියුණු දත් 300ක් පමණ ඔවුන්ට තිබෙනවා. 19 වන සියවසේදී ප්‍රථම වරට මේ ෆ්‍රිල්ච් මෝරුන් සොයාගෙන තිබෙන අතර ඔවුන්ගේ තිබෙන පෙනුම සහ මුඛයේ හැඩය නිසා මේ මත්ස්‍යයන්ව බොහෝ විට සජීවී පොසිලයක් ලෙස හඳුන්වනවා. මිනිසුන්ගේ ඇසට ඉතාමත් විරලව දකින්න ලැබෙන මේ සතුන් ගැඹුරු සාගරය තවමත් කොතරම් අද්භූතද යන්න අපට මතක් කර දෙනවා. බැරල් අයි අඩි 2000ක් පමණ ගැඹුරු සාගරයේ සහ ඝන කළුවර ප්‍රදේශයේ වාසය කරන මත්ස්‍ය වර්ගයක් තමයි බැරල් අයි කියන්නේ. ආලෝකයට ඉතාමත් සංවේදී මේ අරුම පුදුම මත්ස්‍යයාගේ හිස පමණක් විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබීම විශේෂත්වයක්. බැරල් අයි යන නමින් හඳුන්වන මේ මත්ස්‍යයාට බැරල් වගේ ඇස් තිබෙන නිසා මේ බැරල් අයි කියන නම ලැබිලා තියෙනවා. බලලෙක් වගේ පිහිටා තිබෙන මේ මත්ස්‍යයාගේ ඇස් ශරීරයේ අභ්‍යන්තරයේ පිහිටා තිබෙන අතර මොවුන්ට ඕනෑම දිශාවකට ඇස් කරකැවීමට හැකිවීම නිසා හිසට උඩින් පිහිනා යන ගොදුරක් පවා නිරීක්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.